වර්ගමූල ආශ්‍රිත ගණිත ගැටලුව. ඉතින් මේ දීලා තියෙන ප්‍රකාශය පූර්ණ වර්ගයක් කළ ගන්න ඕන මුලින්ම. ඒ වගේම b ඉවත් වෙන්න ඕන. පිළිතුර ආන්නේ a ඇසුරෙන්. ඊට පස්සේ පුළුවන් අපිට මේ ප්‍රකාශයට ආදේශ කරන්න. එහෙනම් පූර්ණ වර්ගයක් වෙන්න නම් මේක දෙකෙන් බෙදුවම a කියලා එනවා. එහෙනම් b ගේ අගය එනවා b සමානයි a වර්ගය. ඊළඟට අපිට පුළුවන් ආදේශ කරලා ලියා ගන්න. ඉතින් ආදේශ කරා මේ වගේ ප්‍රකාශයක් ආවා. එහෙනම් ඇතුළේ ඉතුරු වෙනවා ඍණ a වර්ගයේ වර්ගය. ඊළඟට වර්ගමූල ඇතුළේ එනවා a ඍණ 1 වර්ගය. එහෙනම් ඍණ a වර්ගයේ වර්ගයේ 4 බලයක් එනවා. ඒකේ වර්ගමූලය තමයි a වර්ගය. ඊට පස්සේ අපිට මෙතනදී කරන්න වෙනවා මාපාංක ඉවත් කරන වගේ වර්ගමූල ඉවත් කරන්න පුළුවන්. මේකේ අගේ පරාසය දීලා තියෙනවා a ගේ අගේ පරාසය 0.1ත් අතර. එහෙනම් අපිට එනම් පේනවා මේ කොටස ඍණ වෙනවා. එහෙනම් අපිට මේ විදිහට ගලන්න පුළුවන් a වතාවක් 1 ඍණ a කියලා ආදේශ කරන්න පුළුවන්. එහෙනම් පිළිතුර එනවා 2a වර්ග ඇතුළු සුරු කරාම ඍණ a. ගැටලුවේ පිළිතුර පස්වෙනි එක 2a වර්ග ඍණ a. එහෙනම් නැවත මතක් කරන්න මේ අපිට පුළුවන් වර්ගමූල ඉවත් කරද්දී මාපාංක විදියට භාවිතා කරන්න.